Hallelujah. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද දවසේදී දෙවියන් වහන්සේ ප්‍රදීත වෙන මේ අනාගත කාලය නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මට උන්වහන්සේ දුන්නා වූ මේ කාලය නිසා. නැවත වතාවක් මා ඔබ සියලු දෙනාටම පියවරුන්ගේ දිනේ වෙනුත්තෙන් මම ඔබට අද දවසේදී සුබ පතනවා පියවරුන්ගේ දනේ වෙනුවෙන්. හාලෙලූයා. අද දවසේදී ඊටමත් කෙටියෙන් පියෙකුගේ කිතුණු පියෙකුගේ වගකීම මා ඔබ සමග බෙදා ගන්න උත්සාහ කරනවා. මම දන්නවා ඔබට ඊට කෙටියෙන් මේ කාලය මම ඔබ සමග ගත කරන්නේ. එම නිසා ඔබට නිින්ද යන්නේ නැහැ කියන එක මම දන්නවා. ඔබ නිින්ද යන්නේ නැතුව විනාඩි 20ක් මා සමග ඉවසන්ට. අද දවසේදී අපි ඔබට පියෙකුගේ වගකීම කිතුණු පියෙකුගේ වගකීම මා බයිබලයේ අනුව අපට බෙදා ගන්න උත්සාහ කරනවා. දැන් පියෙකුගේ චරිතය තරම් උතුම් චරිතයක් දෙවියන් වහන්සේට නැහැ. දෙවියන් වහන්සේ තමන්ගේ චරිතය පියෙකුගේ චරිතය ලෙස ගත්තේ එහි තිබෙන වටිනාකම දෙවියන් වහන්සේ දන්න නිසා. එම නිසා දෙවියන් වහන්සේ පියෙකුගේ චරිතය රැකගත්තා. දෙවියන් වහන්සේ හැම පුරුෂයෙකුටම පියෙකුගේ චරිතය දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දෙවියන් වහන්සේ දී තිබෙනවා. අද දවසේදී මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ කාරණා තුනක්. පියෙකුගේ වගකීමේ කාරණා තුන. අංක 1 තමයි ආරක්ෂාව. අංක 2 සැපයුම. අංක 3 මඟ පෙන්වීම. මෙන්න මේ කාරණා තුන ගැන අපි කතා කරන්නට යන්නේ අද දවසේදී. බොහෝ පියවරු මේ කාරණා තුන ගැන ඔවුන් නොදැනුවත් කමින් ඔවුන්ගේ දේවල් ඉෂ්ට කරනවා. දැන් දෙවියන් වහන්සේ මේ පියෙකුගේ චරිතයට ආදේශ කර තිබෙන කාරණා තුනක් තමයි මේ තුන. ආරක්ෂාව, සැපයුම සහ මඟ පෙන්වීම. මේක සෑම පියෙකුටම දෙවියන් වහන්සේ පියෙකුගේ චරිතයට ඔවුන් ඇතුල් වෙන විට පියාගේ චරිතයට දෙවියන් වහන්සේ අන්තර්ගත කර තිබෙනවා. ඔබ දන්නා උදාහරණයක් ඔබට ආරක්ෂාව ගැන කියන්න ඕනේ නැහැ. ආරක්ෂාව ඔබ තුල තිබෙනවා. ඔබ දන්නවා පවුලක් වෙච්චම ඔබේ පවුලත් ඔබේ දරුවනුත් ඔබ ආරක්ෂා කරගන්න. මේ හැම ගුණාංගයක්ම දෙවියන් වහන්සේ පියෙකුගේ චරිතයට දෙවියන් වහන්සේ ඇතුළත් කර තිබෙනවා. පළමුව ඔබ විවාහ වෙලා පියෙකුගේ චරිතය ඔබට හිමි වුණාට පස්සේ ඔබ දන්නවා එහි තිබෙන වටිනාකම. එහි තිබෙන ඔබ දන්නවා ඒ තිබෙන ඉතා බැරෑරුම්කම වගකීම ඔබ දන්නවා. ඉතින් හැම පියෙකුටම කියලා දෙන්න ඕනේ නැහැ මොකද්ද වගකීම කියන එක. ඔබ දන්නවා ඔබේ වගකීම කුමක්ද කියලා. නමුත් මේ හැම මේ මම කතා කරපු කාරණා තුන සැපයීම, ආරක්ෂාව, මඟ පෙන්වීම තුල එක දෙයක් තියෙන්න ඕනේ තමයි ප්‍රේමය. මේ තුල ප්‍රේමය ගැබ්වෙන්න ඕනේ. ඔබ පළමුව ඔබේ භාර්යාවටත් දෙවනුව ඔබේ දරුවන්ටත් ඔබ ප්‍රේම කරන්න ඕනේ. ඒ ප්‍රේමය තුල ඔබ ක්‍රියා කළොත් අනිවාර්යයෙන්ම මේ ගුණාංග තුන ඔබට කරන්න පුළුවන්. මේ ගුණාංග තුන ඔබට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා මේ ගුණාංග කරන්න. බොහෝ පියවරුන්ට කළ හැකි පළවෙනි කාරණය තමයි ලේසියම කරන්න පුළුවන් තමයි ආරක්ෂාව. මොකද්ද මේ ආරක්ෂාව කියන්නේ? ආරක්ෂාව කියන්නේ ඔබ දන්නවා සුරක්ෂිතභාවය. ආරක්ෂාව කියන්නේ ඔබ දන්නවා ඔබේ දරුවන්ව ඔබේ පවුල ඔබට ආරක්ෂා කරගන්න කියලා දෙන්න ඕනේ නැහැ. හැම පියෙක්ම දන්න කාරණයක්. හැම පියෙක්ම සූදානම් වෙලා තියෙනවා ඒකට. ඔවුන් පිය පදවියට එන්න ප්‍රථමයෙන් ඔවුන් පුරුෂයෙක් වෙච්ච දවසේ ඔවුන් භාර්යාව සමග විවාහ වෙච්ච දවසේ ඉඳන්ම මේ වගකීම පළවෙනි දේ ඊටාත්ම ලේසියෙන් කරන්න පුළුවන් ආරක්ෂාව කියන එක. දෙවෙනි කාරණාව තමයි සැපයුම. දැන් මේ සැපයුම කියන්නේ මොකද්ද? සැපයුම කියන්නේ ඔබ දරුවන්ට ඔබේ භාර්යාවට ඔබ සලකන විදිය, ඔබ දෙන දේවල්, ඔබගේ වෙහෙස මාංශයෙන් ඔබ හම්බ කරලා ඔබ ගෙදරට ගෙනල්ලා ඔබගේ දරුවන්ගේ පෝෂණය, ඔබගේ භාර්යාවගේ පෝෂණයට ඔබ කරන දේ තමයි මේ සැපයුම. දැන් මේ සැපයුම ඔබ අනිවාර්යෙන්ම ඔබ කරනවා ඇති. ඔබ දන්නවා ඇති මොකද්ද මේ සැපයුම කියන එක. ඔබට ඒක මම අලුතෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් සමහර අවස්ථාවන්වලදී අපි
මේක අපේ භාර්යාවට පවරනවා හේතුව අපේ තිබෙන සමහර අමාරුකම් නිසා ආර්ථික අපහසුතාවයන් නිසා අපි මේක භාර්යාවන්ටත් පවරනවා. එතකොට භාර්යාවගේ කොටස තමයි සහයෝගය දෙන්න මේ පවුල නඩත්තු කරන්නට තමන්ගේ කරන රැකියාවෙන් තමන්ගේ ස්වාමි පුරුෂයාට බාර දෙන්න. භාර්යාවනි මව්වරුනි ඔබ දැනගන්න ඕන කාරණේ තමයි ඔබ ගන්න වැටුපේ අයිතිකාරය වෙන්න ඕනේ ඔබේ ස්වාමි පුරුෂයා. ඔබේ ස්වාමි පුරුෂයා ජීවිතුන් අතර ඉන්නවා නම් ඔබ හම්බ කරන දේ ඔබ ගෙනත් දෙන්න ඕනේ ඔබේ ස්වාමි පුරුෂයාට. දෙවියන් වහන්සේගේ සැලැස්ම හැටියට දෙවියන් වහන්සේ ස්වාමි පුරුෂයාව තමයි හිසව තබා තිබෙන්නේ. පියාව තමයි හිසව තබා තිබෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඔබ හම්බ කරලා ඔබේ ස්වාමියා ඔබට වඩා අඩු පඩියක් ගන්නවා ඇති. සමහරවිට ඔබගේ ස්වාමියා රැකියාවක් කරන්න නැතුව ඇති. නමුත් මව්වරුනි ඔබ දැනට ගන්න ඕනේ ඔබගේ ස්වාමි පුරුෂයා තමයි ඔබේ පවුලේ හිසව ඉන්නේ කියන එක. සමහර විට බොහෝ මව්වරු පියවරුන්ට දොස් කියනවා. ඔවුන් කියනවා මම නිසායි උඹ ජීවත් වෙන්නේ. මම තමයි ගෙදර දේවල් හම්බ කරන්නේ. මම නැත්තම් ඔබට මේ දේවල් කරන්න බෑ කියලා බොහෝ දොස් කියනවා. නමුත් භාර්යාවනි ඔබ දැනගන්න ඕනේ ඔබට මේ ආශිර්වාදය ලැබී තිබෙන්නේ ඔබගේ ස්වාමි පුරුෂයා නිසා. ඔබගේ ස්වාමි පුරුෂයා නිසායි ඔබට රැකියාවකින් දෙවියන් වහන්සේ සලකලා තියෙන්නේ ඔබේ පවුලටත් ඔබේ දරුවන්ටත් සලකන්ට. එම නිසා ඔබ ගන්නව පැටුව ඔබ අනිවාර්යෙන්ම ඔබේ ස්වාමි පුරුෂයාගේ අතට දිය යුතුයි. ස්වාමි පුරුෂයා තුලින් තමයි ඒ භාර්යාව. අපි දන්නවා බොහෝ විට පිරිමින් කරන්නේ තමන්ගේ වැටුප රැගෙන පළවෙනිම ගෙනල්ලා තමන්ගේ භාර්යාවට දෙන එක. නමුත් ඒක ඔබ දැනගන්න ඕනේ ඔබ පළමුව දෙවියන් වහන්සේට ඔබගේ වැටුප ඔබ ඔප්පු කරලා ඉන් පස්සේ ඔබ ගෙදර පරිහරණය කරන්න ඕනේ. නම් තුන්වෙනි කාරණාව තමයි මඟ පෙන්වීම. දැන් මේ මඟ පෙන්වීම තමයි හැම පිරියෙක්ම අතපසු කරන්නේ. ඔබ දන්නවා භාගයට භාගයක් සභාවන් වල සිටින්නේ තුනෙන් දෙකක් සභාවන් වල සිටින්නේ ස්ත්‍රී ගැහැණු අය. පිරිමින් සභාවට එන්නේ නැහැ. ඔවුන් දන්නවා ඔවුන්ගේ වගකීම මොකක්ද කියලා. ඔවුන් දන්නවා ඔවුන්ට කරන්න තියෙන යුතුයකම මොකක්ද කියලා. ඔවුන් භාර්යාවට බාර දෙනවා අන්තිම කොටස එනම් මඟ පෙන්වීම. මේ මඟ පෙන්වීම භාර්යාවට බාර දීම නිසා තමන්ගේ පවුල්වල දරුවන්ගේ ජීවිතය වෙනස් මාර්ගවලට යනවා. පියවරුනි මම ඔබට අද දවසේ දෙකක් කියන්න කැමතියි. ඔබ මහලු වෙච්ච දවසකට ඔබගේ දරුවන් ඔබට සලකන්නේ නැතුව ගියොත් ඔබගේ දරුවන් ඔබට ගෞරවයක් දක්වන්නේ නැතුව ගියොත් ඔබ දැනගන්න ඕනේ ඔබ මෙන්න මේ කොටස අමතක කරලා තියෙනවා කියලා. ඔබ දොස් කියන්න එපා ඒ දරුවන්ට. ඒ දරුවන්ට ඔබ කවදාකවත් දොස් කියන්න එපා ඔබව සලකන්නේ නැතුව අත්හැරියොත්. භාර්යාව ස්වාමි පුරුෂයා පියා දැනගන්න ඕනේ මේ වගකීම එනම් මඟ පෙන්වීම කරන්න ඕනේ පියා තුලින්. නමුත් ඒක සිද්ධ වෙන්නේ මව්වරුන් තුලින්. මව්වරු තමයි දරුවන්ව දෙවියන් වහන්සේ වෙතට මඟ පෙන්වන්නේ. පියවරුන් මේ කොටස අත්හරිනවා. මේ තුනම අනිවාර්යයෙන්ම එකට සංසන්දනය විය යුතු දේවල්. මේ තුනම එක හා සමානව ක්‍රියා කළ යුතු දේ. අපට බෑ එක දෙක විතරක් කරලා තුන්වෙනි එක අත්හරලා දාන්න. අපට බෑ දෙක තුන විතරක් කරලා එක අත්හරලා දාන්න. මේක සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්න ඕනේ. මේක ඊටමත් වැදගත්. මේ තුන එකට ක්‍රියා කරන්න ඕනේ. දැන් ඔබ බැරි වෙලාවත් ඔබගේ කොටස ඔබ භාර්යාවට පවරනවා නම් ඔබගේ කොටස මම කතා කරපු තුන මම මේ කතා කරපු තුනෙන් එක කොටසක් ඔබ භාර්යාවට පවරනවා නම් ඔබගේ නිවසේ අයිතිකාරත්වය ඔබගේ භාර්යාවට දෙනවා. ඔබගේ නිවසේ අයිතිකාරත්වය ඔබ භාර්යාවට දෙනවා. නමුත් දෙවියන් වහන්සේ භාර්යාව මැව්වේ මොකටද? දෙවියන් වහන්සේ භාර්යාව මැව්වේ අයිතිකාරයෙක් ලෙස නෙමෙයි සහකාරයක් ලෙසයි. ඒක තියෙනවා උත්පත්ති 2:18. ඔබ උත්පත්ති 2:18 ඔබ කියවුවොත් ස්වාමීන් දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනියම සිටිය නොහැක. ඔහුට සුදුසු සහකාරයක් සාදා දෙන්නෙමි. දැන් පියවරුනි ඔබගේ කොටස ඔබ මග හැරියොත් ඒ කොටස යන්නේ ඔබේ භාර්යාවට නම් ඒ භාර්යාව තමයි ඒකේ අයිතිකාරයා වෙන්නේ. දරුවන්ට මඟ පෙන්වන්නේ භාර්යාව නම් භාර්යාව කියන විදිහටයි දරුවන්
යන්නේ. උදාහරණයක් ලෙස ඔබ කිව්වොත් එහෙම අද සභාවට යන්න එපා. භාර්යාව කිව්වොත් නෑ අද සභාවට යන්න. දරුවන් පිළිගන්නේ මවගේ කීම. ඒකට හේතුව ඔබගේ කොටස ඔබ අත්හරින නිසා. ඔබ දැනගන්න ඕනේ පියෙක් ලෙස ඔබගේ අයිතිකාරත්වය, ඔබගේ වගකීම, ඔබගේ නිවස, ඔබගේ නිවසේ වගකීම ඔබ තමයි හිසව සිටින්න ඕනේ දෙවියන් වහන්සේට පසුව. ඔබ බැරි වෙලාවත් ඔබගේ වගකීම ඔබේ භාර්යාවට පවරනවා නම් ඇය අනිවාර්යයෙන්ම අයිතිකාරයෙක් වෙනවා. ඇය අයිතිකාරයෙක් වුණොත් ඔබට සිද්ධ වෙනවා ඇය කියන විදිහට ඔබකට ගනුදෙනු කරන්නට. එම නිසා ඔබ දැනගන්න ඕනේ ඔබ වගකීම මොකක්ද කියලා. මේ වගකීම් තුනම ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපි බලමු දෙවියන් වහන්සේ පියෙකුගේ චරිතය අපට පෙන්වා දුන්නා. පියෙකුගේ චරිතයේ විශේෂත්වයක් දෙවියන් වහන්සේ දකිනවා. උන්වහන්සේගේ පියෙකුගේ චරිතයට ප්‍රේම කරනවා. උන්වහන්සේ දන්නවා මොකද්ද පියාගේ වගකීම කියන එක. මතෙව් 7:11 උන්වහන්සේ මෙලෙස සඳහන් වෙනවා. මතෙව් 11 කියනවා 7:11 කියනවා මෙසේ නපුරු නුඹලාගේ දරුවන්ට යහපත් දේ කර දෙන්නට දන්නේ හොනම් කොපමණ වැඩියෙන් ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදනසේකද. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියනවා ස්වර්ගයේ මේ පොළවේ ඉන්න පියවරුන් දන්නවා නම් තමන්ගේ දරුවන්ට මොනවද සපයන්න ඕනේ කියලා. ඊට වැඩිය පියෙක්ගේ චරිතය දන්න දෙවියන් වහන්සේ කොහොමද සලකන්නේ කියන එක. දැන් පියවරුනි මම ඔබෙන් අහන්න ඕන එක දෙයක්. මම ඔබට කවවත් කාරණා තුනක් මඟ පෙන්වීම, සැපයීම, ආරක්ෂාව. දැන් මේ තුනම කරනවා දෙවියන් වහන්සේ. ඔබට දැනගන්න ඕනේ ඔබ කරන්න ඕනේ මේ පියාණන් වහන්සේගේ ආදේශය, දෙවියන් වහන්සේගේ ස්වરૂපය ඔබ උන්වහන්සේගේ ක්‍රියාව, උන්වහන්සේ මඟ පෙන්වන විදිය, උන්වහන්සේ ආරක්ෂා කරන විදිය, උන්වහන්සේ සපයන විදිය ඔබ අනුගමනය කරොත් ඔබේ පවුල සාර්ථක වෙනවා. ඔබ පියෙක් වශයෙන් ඔබගේ මානසික ලෙස ඔබගේ ආසාවන් ලෙස ඔබ දේවල් කරන්නට උත්සාහ කරනවා නම් ඔබගේ දරුවන්ට, ඔබගේ භාර්යාවට, ඔබගේ පවුලට, ඔබගේ පවුල් ජීවිතයේ සාර්ථකත්වයකට ගෙන්න අමාරුයි. ඔබ ඊටමත් වෙහෙස කාර්යකාරී ජීවිතයක් ගත කරන්නට වෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ පියෙක් ලෙස දෙවියන් වහන්සේ ඔබට අද කියනවා පියවරුනි උන්වහන්සේගේ ආදේශය ලෙස ගමන් කරන්නට කියලා. උන්වහන්සේ දී තිබෙන කාරණය ලෙස පෙරලගන්න මාසයක ද්විත්‍ය කතාව 6ට පියවරුනි මම ඔබට කියන්න යනවා වදගත්කම මොකද්ද මේ පියවරුන් කියලා. ඔබ දන්නවද ඔබ හරියාකාරව පියවරුනි ඔබගේ කොටස නැකරුවොත් ඔබගේ දරුවන්ගේ දරුවන්ටත් ඒක බලපානවා. පරම්පරාවලට බලපානවා. ඔබ පියෙක් ලෙස ඔබගේ කොටස ඔබ අත්හැරියොත් ඔබගේ දරුවන් ඒ දරුවන්ගේ දරුවන්ටත් ඒක බලපානවා. ඔබ කරන්නේ ඊතාල පාඩුවක්, විශාල විනාශයක්. පෙරලගන්න මා සමග ද්විත්‍ය කතාව 6ට ද්විත්‍ය කතාව 6:1 සිට 3 දක්වා මම කියවන්ට යනවා. ද්විත්‍ය කතාව 6 කියනවා ඔබ දෙවි වූ ස්වාමින් වහන්සේට බයව ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් ඔබට අනකරන උන්වහන්සේගේ සියලු ආඥා පවත්වන පිණිසත් ඔබේ දවස් වැඩි වෙන පිණිසත් ඔබ සෑම හිමි කරගන්නට එතර යන්නා වූ දේශයේ පැවැත්මට ඔබ සමට උගන්වන හැටියට මම කළ ආඥාව පවත්වන්නටද විනිශ්චයවල්ද මේවාය. එබැවින් ඊශ්‍රායෙල් ඔබට සුභ සිද්ධ වෙන පිණිසත් ඔබේ පියවරුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස කිරි හා මීපැණි ගලා යන දේශයක ඔබ සෑම අතිශයින් වැඩි වෙන පිණිසත් ඒ ආශා ඉෂ්ට කරන්න බලාගන්නට. දෙවියන් වහන්සේ කියනවා මේ ද්විත්‍ය කතාවේ පියවරුන්ට පියවරුනි මම කියපු දේවල් ඔබගේ දරුවන්ටත් ඔබගේ දරුවන්ගේ දරුවන්ටත් ඔබ කියලා දෙන්න. ඒකට හේතුව තමයි ඔබට සුභ සිද්ධිය වෙන්නත් ඔබ සිටින දේශයේ කිරි හා මීපැණියෙන් ඔබට ආශිර්වාද ලබා ගන්නට. පියවරුනි ඔබ තුලින් ඔබේ පවුලට ආශිර්වාදය ගලා එන්නේ. ඔබ දැනගන්න ඕනේ ඔබේ ආශිර්වාදය
ඔබේ පවුලට ගලා එන්න. ඔබ දන්නවා අපි පියවරුන් ගැන කතා කරපුවම විශේෂ පියෙක් ඉන්නවා. ඒ තමයි ආබ්‍රහම්. ආබ්‍රහම් තමයි අපේ පියා. එහෙනම් ආබ්‍රහම් වංශයේ පියා ලෙස දෙවියන් වහන්සේ තෝරගත්තා. ආබ්‍රහම් කියන්නේ හොඳ මිනිස්සෙක් නෙමෙයි. හොඳ කියන්නේ ධර්මිෂ්ඨ මිනිස්සෙක් වුණාට ආබ්‍රහම් වැරදි ගොඩක සිටු මිනිස්සෙක් ඔබවා වගේ. ආබ්‍රහම්ට කියපු දේවල් ආබ්‍රහම් ඒකාන්තයෙන් විශ්වාස කරා. ඒ විශ්වාසකම නිසා දෙවියන් වහන්සේ කෙරෙහි ඔහු විශ්වාස කරපු නිසා ඔහුව පියෙක්ගේ අපේ පියාගේ එනම් ඔහු තමයි ඊශ්‍රායල් වංශයේ පියා ලෙස දෙවියන් වහන්සේ ගණන් ගත්තේ. නමුත් දෙවියන් වහන්සේ ඔහුව පරීක්ෂාවන් වලට පත් කරා. මේ පරීක්ෂාවන් වලට පත් කරලා ඔහු සුදුස්සෙක් වුණාට පස්සේ තමයි දෙවියන් වහන්සේ ඔහුට වංශයේ පියකම දුන්නේ. එම නිසා පියවරුනි පියෙකුගේ චරිතය වැදගත්. ඉතින් ඔබ දැනගන්න ඕන දේ තමයි ඔබගේ දරුවන්ගෙත් අනාගතයේ අයිතිකාරයා බව. දැන් මේ පොරොන්දුව ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දුන්නේ ඔහුව පියෙකු ලෙස තෝරාගත්තේ හැම පරීක්ෂාවක් තුළම ඔහු යවලා. ඔහුව හැම පරීක්ෂාවක් තුළම යවලා ඔහුව තෝරගත්තා ඇදහිල්ලේ පියා ලෙස. 2 කොරින්ති 1:20 කියනවා මෙලෙස. 2 කොරින්ති 1:20 කියනවා මක්නිසාද මම මහත් ජාතියක් මක්නිසාද දෙවියන් වහන්සේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුල එසේය කියාත් එයින් අපට කාරණා කොට දෙවියන් වහන්සේගේ ගෞරවය පැමිණ පිණිස උන්වහන්සේ කරන කොටගෙන ආමෙන් කියත් වේ. දෙවියන් වහන්සේ පියවරුනි ඔබට දී තිබෙන පොරොන්දු එසේය සහ ආමෙන් කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ පොරොන්දු ස්ථිරයි. අපි බලමු මොකද්ද මේ පොරොන්දුව කියලා. මේක දුන්නේ පියවරුන්ට, මේක මව්වරුන්ට නෙමෙයි දෙවියන් වහන්සේ දුන්නේ. මේක දුන්නේ හැම පියෙකුටම. ඒක දුන්නේ අපේ පළමු පියාවන ආබ්‍රහම්ටයි. පෙරලා ගන්නවා සමග උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයට. උත්පත්ති 12 2 සහ 3 මම කියවන්ට යනවා. මේ පොරොන්දුව ඔබ අල්ලගන්ත. එහෙදි කියනවා ඔබ මහත් ජාතියක් කරන්නෙමි. ඔබට ආශිර්වාද කොට ඔබේ නාමය කීර්තිමත් කරන්නෙමි. ඔබද ආශිර්වාදයක් වන්න. තවද ඔබට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරමි. ඔබට ශාප කරන්නන්ට මම ශාප කරමි. පොළවේ සියලු පවුල් ඔබ කරනකොටගෙන ආශිර්වාද ලබන්නෝය. මෙන්න මේ පොරොන්දුව දෙවියන් වහන්සේ ආබ්‍රහම් අපේ ඇදහිල්ලේ පියාට දුන්නා. ඒ පොරොන්දුව තුල සියලුම සඵලත්වය දෙවියන් වහන්සේ දී තිබෙනවා. ඒ පොරොන්දුව තුල කිසි අඩුපාඩුවක් නැහැ. ඔබ දන්නවා ඔබ බැලුවොත් ඉතිහාසයට ගිහිල්ලා මේ ආබ්‍රහම් කියන්නේ ඔහුගේ තිබිච්ච ඔහුගේ මිල මුදල් වස්තුව ඉතාමත් විශාලයි. ඔහු යන තැන්වල ඔහුට ආශිර්වාදය ලැබුණා. ඔහු ඊජිප්තුවට ගියා. ඔහුගේ වරදක් නිසා ඔහුගේ භාර්යාව ඔහු සහෝදරියක් ලෙස කිව්වා. එතනදී දෙවියන් වහන්සේ ඒක අනිත් පැත්තට හරවලා ඔහුට ආශිර්වාද කරා. ඔහු සමග ගියා ලොත් ඇවිත් ගණන් විශේෂඥයෙක් කියලා බයිබලයේ අපේ බයිබල් විදූතුන් කියනවා. ලොත් ඔහුගේ ව්‍යාපාරය දියුණු කරලා අන්තිමට ලොත් ඔහුගෙන් වෙන් වුණා. එච්චර බලයක්, එච්චර ධනයක්, ධනස්කන්ධයක් ඔහුට තිබුණා. ඒකට හේතුව මොකද්ද? මේ 12 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ඔහුට දීපු පොරොන්දුව. දෙවියන් වහන්සේ අත්හැරියේ නැහැ. දැන් අද ඔබ මම පියවරුනි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කරුණ කොටගෙන ආබ්‍රහම්ගේ වංශයේ දරුවෝ. අපි ආබ්‍රහම්ගේ වංශයේ දරුවෝ නම් ආබ්‍රහම් අපේ පියාණන් අපිට ඒක අනිවාර්යයෙන් ඕනේ. ඒකට හේතුව තමයි ඔබගේ වංශය, ඔබගේ තිබෙන දේවල් ඔබගේ දරුවන්ට අනිවාර්යයෙන්ම යා යුතුයි. එහෙම යන්න නම් පියා ආබ්‍රහම් නම් ආබ්‍රහම්ගේ ආශිර්වාදය ඔබට අනිවාර්යයෙන් ඕනේ. ඒ ආශිර්වාදය ඔබ ලබා ගන්නට නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග උන්වහන්සේගේ බලාපොරොත්තු ලෙස උන්වහන්සේ අපට දී තිබෙන මේ ආශිර්වාදය අපි භුක්ති විඳින්න ඕනේ. හාලෙලූයා. අද දවසේදී මම ඉතා ඉක්මනට ඔබට මේ ආරක්ෂාවත් මඟ පෙන්වීමත් සැපයීමත් දෙවියන් වහන්සේ කොහොමද අපිට කරන්න කියන එක අපි බලමු. ඒ තුළින් ඔබට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ආරක්ෂාව. මොකද්ද මේ ආරක්ෂාව? අපි දන්නවා අපේ දරුවන්ව ආරක්ෂා කරගන්න. අපි දන්නවා අපේ භාර්යාව ආරක්ෂාව කරගන්න. අපිට පුළුවන් අපේ ශක්තියෙන්, අපේ හැකියාවෙන්, අපේ ධනයෙන්,
අපේ බුද්ධියෙන් අපිට පුළුවන් අපේ දරුවන්ව ආරක්ෂා කරගන්නට පියවරුන්ගේ තිබෙන එක ගුණාංගයක් තමයි මේ ආරක්ෂාව. මේක කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපිට මොනවද කියන්නේ? කොහොමද ආරක්ෂා කරන්නට කියන්නේ? ගීතාවලිය 28:7 වෙනි එකට අපි යමු. ගීතාවලිය 28:7 සහ 8 අපිට මෙන්න මෙලෙස සඳහන් වෙනවා. ස්වාමින් වහන්සේ මාගේ ශක්තියයි, මාගේ ඵලයයි. මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාස කළේය. මම උපකාර ලැබුවෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නෙමි. මම ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි. ස්වාමින් වහන්සේ ඔවුන්ගේ ශක්තියයි. ස්වාමින් වහන්සේ තමන්ගේ අභිෂේක ලස්තනත්තාට ගැලවීමේ බලකොටුවක් වන්නසේක. පියවරුනි, ඔබට ඔබගේ දරුවන්ටත් ඔබගේ භාර්යාවටත් ආශිර්වාදයක් වෙන්න, ආරක්ෂාවක් වෙන්න නම් ඔබේ ආරක්ෂාව ඔබේ දෙවිපියාණන් වෙන්න ඕනේ. පළමුව මේ දාවිද් කියන්නේ ඊටමත් රණශූරෙක්, දක්ෂ රණශූරෙක්, ශක්තිමත් සොල්දාදුවෙක්. දාවිද් ඔහු ගිය හැම තැන්වලම ඔහු සමග ගියා සොල්දාදුවන් 600ක් පමණ. මේ ගිය හැම තැනකදීම දාවිද් තිබුණා තමන්ගේ ශක්තියෙන් සටන් කරන්න. දාවිත් තිබුණා මන් ළඟ ඉන්න ඔබ කියවුවොත් එහෙම එක සාමුවෙල් පොතේ දාවිත්ගේ හිටපු 600න් ඒ ඉන්න සොල්දාදුවන් එක්කෙනෙකුට 3000ක් මරන්න පුළුවන්. එක්කෙනෙකුට 3000ක් මරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ බලවත් හමුදාවක් දාවිත් එක්ක හිටියේ. නමුත් දාවිත් තමන්ගේ ශක්තියද ඔහු දැක්කේ, ඔහු බලාපොරොත්තුනේ තමන්ගේ ශක්තිය, තමන්ගේ සොල්දාදුවන්ගේ ශක්තියද දෙවියන් වහන්සේගේ ශක්තියද. පියවරුනි, අද දවසේදී ඔබ දැනගන්න ඕනේ ඔබේ ශක්තිය, මගේ ශක්තිය අපිට බෑ අපේ පවුල ආරක්ෂා කරගන්න, අපේ පවුලට සපයන්න. අපිට ඕනේ දෙවියන් වහන්සේගේ ශක්තිය. ඔබ පියෙක් නම් ඔබ දැනගන්න ඕනේ ස්වාමින් වහන්සේ තමයි මගේ ශක්තිය කියලා. ඔබගේ ශක්තිය ස්වාමින් වහන්සේ නම් ඔබව කිසි දවසක වට්ටන්න බෑ. ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. ස්වාමින් වහන්සේ මාගේ ඵලය. ඔබට විරුද්ධව එවන සෑම ක්‍රියාවක්ම ඔබට දෙවියන් වහන්සේ තියෙනවා ඵලයක්. එනම් දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ සිටිනවා. ඔබ දෙවියන් වහන්සේව ඔබේ ඵලය කරගත්තොත් ඔබගේ පවුල, ඔබගේ දරුවන් ඔබට ආරක්ෂා කරගන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේ ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. ඔබ විශ්වාස කරන්නේ ඔබේ ශක්තියෙන් නම් ඔබ අඩපණයි. ඔබ විශ්වාස කරන ඔබේ හයියෙන් නම් ඔබට බෑ. නමුත් ඔබ විශ්වාස කරනවා නම් ස්වාමින් වහන්සේ තමයි මගේ විශ්වාසය කියලා, අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේ ඔබට ඒ ආරක්ෂාව දෙන්න යනවා. මම උපකාර ලැබුවෙමි. උන්වහන්සේ කියනවා මම උපකාර ලැබුවෙමි. එම නිසා මම අතිශයින් ප්‍රීතිවන්ත වෙනවා. පියවරුනි, ඔබ තුල ප්‍රීතියක් තිබෙනවද? මම අද අහන්න කැමතියි ඔබගෙන්. ඔබ උදේ නැගිටලා වැඩට යනවා, හවස් වෙලා ගෙදර එනවා, ඊටා වෙහෙසෙන් ඔබගේ තුල කිසිම සමාදානයක් නැහැ. ඔබ තුල ප්‍රීතියක් නැහැ. සමහර විට ඔබ ගෙදර ඔබගේ නිවසේ අයව ඔබ දකින්නේ ඔවුන් ඔබට ප්‍රශ්නයක් ලෙස. ඇයි ඔබ තුල ප්‍රීතියක් නැත්තේ? පියවරුනි, දෙවියන් වහන්සේ තුල ඔබ සිටින විට, උන්වහන්සේ තුල ඔබගේ සිත තබන විට ඔබ අතිශයින් ප්‍රීති වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ ප්‍රීතිය ලබා ගන්නට නම් ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න ඕනේ. එම නිසා ඒ ශක්තිය තුල සිටින්න. ඊළඟ කාරණාව තමයි සැපයුම. මේ සැපයුම අපි බලන්නේ අපේ හැම ශක්තියෙන්ම, හැම ගන්න සතයකින්ම අපේ දරුවන්ට, අපේ භාර්යාවට අපි සලකන්ට, අපි උදේ හවස වෙහෙස් වෙලා, උදේ හවස මහන්සි වෙලා අපි ගේන වැටුප අපිට දවස් 5කින් 6කින් අපේ වැටුප ඉවර වෙලා යනවා. අපි දන්නේ නැහැ ඊළඟට තව මාසයක් තිස්සේ අපි සල්ලි හම්බ කරන්න ඕනේ. පියවරුනි, ඔබ දැනගන්න ඕන කාරණාව තමයි මේ සැපයුම එන්නේ කාගෙන්ද කියන එක. ඔබගේ හැකියාවෙන්වත් මගේ හැකියාවෙන්වත් නෙමෙයි. ඔබට රැකියාවක් දීලා තියෙන දෙවියන් වහන්සේ. ඔබ මේ දේශයට ගෙනල්ලා ඔබට ආශිර්වාදයක් කරලා පවුලක් ලෙස ඔබට මේ දේශයේ ඉඳ ඒ ආශිර්වාදය දීලා තියෙන්නේ දෙවියන් වහන්සේ. එහෙමනම් ඒ දෙවියන් වහන්සේ ඔබේ සැපයුම් කරු කියන එක ඔබ විශ්වාස කරන්න ඕනේ. ඔබගේ හැකියාව නිසා නෙමෙයි. ඔබ හිත කියනවා ඇති මම උපාධිය අරගෙන ආවේ, මම ඉගෙනගෙන ආවේ, මගේ දෑතේ හැකියාව තිබෙනවා, මගේ ප්‍රඥාව නිසා මට මේ රැකියාව ලැබී තිබෙනවා. නැහැ. අද දවසේදී ඔබ මෙතනට ගෙනාවේ
දෙවියන් වහන්සේ කියන එක අමතක කරන්න එපා. දෙවියන් වහන්සේගේ පෙර සලස්ම ලෙස ඔබව ගෙනල්ලා ඔබ පවුලක් ලෙස මේ දේශයේ තබලා ඔබ මේ සභාවට සම්බන්ධ කර තිබෙනවා. හාලෙලූයා. එම නිසා ඔබ දැනගන්න ඕනේ ඔබේ සැපයම එන්නේ කාගෙන්ද කියලා. උත්පත්ති 22:14 දී තමයි මේ සැපයම පටන් ගන්නෙ. උත්පත්ති 2:14 දී ඔබ දන්නවා යෝවා යයිරේ කියලා කියනවා. එනම් ඔබ දන්නවා කතන්දරේ ආබ්‍රහම් රැගෙන යනවා තමන්ගේ පුත්‍රයාව පූජා කරන්නට. ආබ්‍රහම් දැනගෙන හිටියා මගේ පුත්‍රයාව මම පූජා කළොත් දෙවියන් වහන්සේ මට සපයයි. තවත් පුතෙක් මට දෙයි. ආබ්‍රහම්ගේ විශ්වාසය තිබුණා. එම නිසා ආබ්‍රහම් පුතා අහනවා ආබ්‍රහම්ගෙන් තාත්තේ කෝ බැටළුවා. ආබ්‍රහම් කියනවා බැටළුවා දෙවියන් වහන්සේ දෙයි. අද දවසේදී ඔබගේ දරුවා ඔබෙන් අහනවා නම් තාත්තේ කොහොමද මම මේ දේ කරන්නේ? කොහොමද මම මේ ඉස්කෝලේට යන්නේ? කොහොමද මම මේ දේ කරන්නේ? ඔබගේ භාර්යාව ඔබෙන් අහුවොත් එහෙම කොහොමද ඔයා මේ ණය ටික ගෙවන්නේ? කොහොමද ඔයා මේක කරන්නේ? ඔබට කියන්න තියෙන්නේ මගේ තාත්තා දෙනවා. හාලෙලූයා. එදා ආබ්‍රහම් කිව්වා මගේ තාත්තා එනම් දෙවියන් වහන්සේ යෝවා යයිරේ මට සපයනවා කියලා. ඔබ තුල විශ්වාසයක් තියනවාද පියවරුනි? ඔබේ පියා එනම් යෝවා යයිරේ ඔබේ සෑම අඩුවක්ම සලකනවායි කියලා. එදා ආබ්‍රහම් තුල ඒ විශ්වාසය තිබ්බා. ඒ විශ්වාසයට ආබ්‍රහම්ව ධර්මිෂ්ඨ කොට ගඩන් අරගෙන ආබ්‍රහම්ට කිසිදු අඩුවක් නැතුව ඔහුගේ පරම්පරාවටම සැපෙව්වා. ඔහුගේ පරම්පරාවටම ඔබ දන්නවා ඊසක්, ඔබ දන්නවා යාකොබ් ඒ හැම දෙයකටම සැපෙව්වා. නමුත් ඔවුන්ගේ වැරදි නිසා ඔවුන් ගියා වහල්කමට. නමුත් ආබ්‍රහම් කිසි දවසක අඩුවක් තිබ්බේ නැහැ දෙවියන් වහන්සේ. හාලෙලූයා. එම නිසා පියවරුනි ඔබගේ සැපේම එන්න ඕනේ කාගෙන්ද? ඔබේ පියාගෙන්. ගීතාවලිය 23 කියනවා ස්වාමින් වහන්සේ මාගේ එඬේරාය මට හිඟයක් නොවෙන්නේ. ඔබ යන අමාරුකම් තුල ඔබගේ කට පාඩමින් ඔබ කියන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේ මාගේ එඬේරා මට හිඟයක් නැහැ කියලා උන්වහන්සේ සපයනවා. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට මම දන්නේ ඔබට කොහොමද උන්වහන්සේ සපයන්නේ කියලා. නමුත් උන්වහන්සේ ඔබට සපයනවා. අවසාන දේ තමයි මඟ පෙන්වීම. පියවරුනි අපි බොහෝ විට අපි අමතක කරන දෙයක් මේ මඟ පෙන්වීම. අපි භාර්යාවගේ පිටත දාලා අපි දරුවන්ව අපි ඔයා බලාගන්නට ඔයා චර්ච් එකට අරන් යන්න මට වැඩ මම උදේ ඉඳන් වැඩ මම ගියෙත් මම අද වට්ට ගියේ නැත්තම් ඔයාගේ දරුවන්ට කණ්ඩ දෙන්නේ නැහැ. ඔයා බලාගන්න කියලා මේ කොටස අපි දානවා අපේ භාර්යාවට. නමුත් ඒ කොටස එන්න ඕනේ ඔබෙන්. ඔබ දන්නවද පියවරුනි ඔබගේ දරුවන් ඔබට කරු කරන්නේ ඔබ හරියට මඟ පෙන්වුවොත්. ඔබ හරියට මඟ පෙන්වුවොත් ඔබේ දරුවන් ඔබට ගරු කරනවා. මවට වැඩිය ඔබට ගරු කරනවා. ඔබ හරියට සලකනවා නම් ඔබේ දරුවන්ට මඟ පෙන්වනවා නම්. ගීතාවලිය 32:8 ස්වාමින් වහන්සේ කියනවා මේ මඟ පෙන්වීම තුළ තිබෙනවා කාරණා තුනක්. එකක් ප්‍රඥාව, ආශිර්වාදයේ උපදේශනය. මේ මඟ පෙන්වීම තියෙන්න ඕනේ ප්‍රඥාව, ආශිර්වාදය සහ උපදේශනය. මං කියන්නේ මේ හේතුව මොකද්ද? ඔබේ දරුවා ඔබෙන් ඇවිල්ලා ආවොත් එම තාත්තේ මම මොකද්ද මේකට කරන්නේ? ඕක ගිහිල්ලා අම්මගෙන් අහගන්න. ඕක මගෙන් අහන්නේ. මේ ගිහිල්ලා ඔන්න මේ මට කරදර කරන්න තු ගිහිල්ලා ඔය අම්මගෙන් අහන්න. අම්මගෙන් අහන්න කියලා අපි ඇරියොත් ඒ දරුවා ඔබට ආපහු එන්නේ නැහැ ඔබගෙන් අහන්න. ඔබ දැනගන්න ඕනේ ඒ දරුවා ඔබෙන් ඇහුවොත් එහෙම තාත්තේ මම මේකට මොකද්ද කරන්නේ කියලා. ඔබ කියන්න ඕනේ ඔබගේ ප්‍රඥාවෙන් පුතේ ඔබ මේක මෙහෙම කරොත් ඔබට මේකෙන් ලැබෙනවා. ඔබ කතා කරන වචනය තුළ ආශිර්වාදයක් තියෙන්න ඕනේ. ඔබ කතා කරන වචනය තුළ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඔබ කතා කරන වචනය තුළ උපදේශනයක් තියෙන්න ඕනේ. බය වෙන්න එපා පුතේ. ඔයාට ඒකේ දේ කරන්න පුළුවන්. තාත්තේ මම බයයි මට මේ විභාගෙට ලියන්න මම දන්නේ නැහැ මම අද පාස් වෙයිද කියලා. පුතේ දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයා පාස් වෙන්න යනවා. ඔබගේ වචන පියවරුනි ඔබ කතා කරන්නේ දරුවන්ට කොහොමද? ඔබ කතා කරන්නේ දරුවන්ට ඍණාත්මක වචනද? ඵලයන් උඹට වැඩක් නැහැ. උඹ වගේ ජරාම් ඔන්න ඔය වගේ වචනද ඔබ කතා කරන්නේ? නැත්නම් ඔබ කියනවාද පුතේ ඔබ තමයි මේකට ඔබ තමයි මේකේ ජයග්‍රහණය. ඔබ තමයි මගේ වීරයා. ඔබ තමයි මේ දේ කරන්නට යන්නේ. ඔබ ජය ගන්නවා. ඔබ මේකෙන් ජය ගන්නවා. මෙන්න මෙහෙම ඔබ කතා කරන්න ඕනේ. පියාණන් වහන්සේ කියනවා ගීතාවලිය 32:8 මම උගන්වන්නෙමි. ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබට ගුරුකම් දෙන්නෙමි.
මාගේ ඇස් ඔබ කෙරේ යමුකට ඔබ දැනගතිමි. පියාණන් වහන්සේ කියනවා ඔබට උගන්වනවා ඔබට ගුරුකම් දෙනවා කියලා. අද දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ අපට දී තිබෙනවා. එම නිසා මාගේ ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මම මේ අවසාන බයිබල් පදයෙන් ඔබට ආශිර්වාදේ කතා කරනවා. එනම් 50 යෙසායා 58:11 කියනවා ස්වාමින් වහන්සේ නිතරම නුඹට මඟ පෙන්වා වියලි තන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තිමත් පමුණුවා නුඹේ ඇටද ශක්තිමත් කරනසේක නුඹ වතුර ඇති උයනක් මැද මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්නද වන්නේය. හාලෙලූයා. අද දවසේදී පියවරුනි ඔබට දෙවියන් වහන්සේ කතා කරනවා නැවත වතාවක්. ඔබට කියනවා පියවරුනි ඔබ දැනගන්න ඕනේ පියවරුනි ඔබගේ සැපයුම ඔබගේ ආශිර්වාදය ඔබගේ මඟ පෙන්වීම ඔබගේ සැපයුම ආරක්ෂාව පැමිණෙන්නේ පියාණන්ගේ මගේ උපකාරය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්. හාලෙලූයා.